අද අපි චිකන් බිරියානි එකක් කමුද කියලා හිතුන වෙලාවට ඔයා තාමත් ගිහින් කඩේන අරන්ද කන්නේ. ඔන්න එහෙනම් අද ඉඳන් එහෙම කරන්න ඕනේ නෑ. මුලින්ම හදන කෙනෙක්ට වුණත් වරදින්නේ නැතිව හදාගන්න විදිය මම අද කියලා දෙන්නම්. එහෙනම් සුපුරුදු විදිහටම ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මුලින්ම මම chicken gram 500කට බිරියානි මසාලා මේස හැඳි 2යි, රසායන ලුණු කුඩු, මිරිස් කුඩු තේ හැඳි 1යි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි, යෝගට් මේස හැඳි 2යි එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මම බිරියානි හදාගන්න භාජනයට තෙල් ටිකක් එකතු කරලා බීලුණු ගෙඩියක බීලුණු ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරලා ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට ඒකටම බේ ලීව්ස් කොළ 2යි, බිරියානි මල් 2යි, සාදික්ක මල්, කුරුඳු පොතු, එනසල්, කරානු නැටි, තක්කාලි එකතු කරලා හොඳට මේ ටික මිශ්‍ර කර ගන්නවා. මේ ඔක්කොම විනාඩි 3-4ක් තෙල් එකේ තැම්බෙන්න දීලා අපි කලින් මැරිනේට් කරගත්තු චිකන් ටික එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. මේ විදිහට කලවම් කරලා මූඩිය වහලා අපි එකතු කරගත්තු තෙල් ටිකෙන්ම චිකන් එක විනාඩි 3-4ක් උයා ගන්නවා. ඊළඟට අපි චිකන් මැරිනේට් කරගත්තු භාජනයට වතුර කෝප්පයක් එකතු කරලා ඒ 3-5 මිශ්‍රණයත් එක්කම වතුර ටික චිකන් එකට එකතු කර ගන්නවා. දැන් මම චිකන් එක ඉදෙන අතරේ බීලුණු ටිකක් ගැඹුරු තෙලේ බැද ගන්නවා. මෙන්න මේ වගේ ගානට බීලුණු ටික බැද ගන්න ඕන. දැන් අපේ චිකන් එක මේ වෙනකොට තැම්බිලා තියෙන්නේ. මම එකෙන් චිකන් කෑලි ටික වෙන් කරලා වෙනම භාජනයකට අරගන්නවා. ඊළඟට සෝදලා විනාඩි 20ක් විතර පෙඟෙන්න තිබුණු බාස්මති හාල් ටික අරගෙන අපි උයාගත්තු චිකන් ග්‍රේවි එකට එකතු කරගන්නවා. ඊළඟට බත් එක ඉදෙන්න ඕන ප්‍රමාණයට වතුර එකතු කරලා කලින් බැදගත්තු ලුණු වලින් පොඩි ප්‍රමාණයක් බත් එකට එකතු කරනවා. ඊළඟට වහලා බත් එක අඩු ගින්දරේ උයා ගන්න ඕන. ඒ අතරේ මම අයින් කරගත්තු චිකන් ටික ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඊළඟට මම බිරියානි එක කන්න ඕන සලාඩ් එක හදා ගන්නවා. හීනියට කපාගත්තු පිපිඤ්ඤා, හීනියට කපාගත්තු ගෝවා, බීලුණු, තක්කාලි, ගම්මිරිස්, ලුණු කුඩු, ඒ වගේම මයොනයිස් ටිකකුත් යෝගට් එකතු කරලා හොඳට කලවම් කරලා තමයි මම මේ සලාඩ් එක හදාගන්නේ. විනාඩි 20ක් වගේ යනකොට අපේ බිරියානි බත් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ බත් එක හදාගන්නකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තමයි බත් එකේ වතුර හිඳුනයින් පස්සේ මුඩියෙන් වහලා විනාඩි 15ක් විතර වාෂ්ප යන්න නොදී බත් එක වහලා ඒ විදිහටම තියන්න ඕන. එහෙනම් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.